අයිබෝවන් EC O Level Academy YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද භූගෝලීය විෂය සම්බන්ධව වීඩියෝ එකක් තමයි අරන් එන්නේ. අද භූගෝලය part 3 තුන්වෙනි කොටස තමයි කතා කරන්න යන්නේ. මේ වීඩියෝ මාලාවේ භූගෝලය සම්බන්ධව කතා කරන තුන්වෙනි වීඩියෝ එක. භූගෝලයේ තියෙන දෙයක් තමයි ලෝහමය khනිජ, අලෝහමය khනිජ කියලා කොටස් දෙකක් තියෙනවා. භූගෝලයේදී අපි කතා කරනවා ලෝහමය khනිජ, අලෝහමය khනිජ කියලා කොටස් දෙකක්. මේ ගොඩවලට අයත් එක khනිජ වර්ගයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. අනේ මේ අලෝහමය khනිජ වර්ගයක්. අලෝහමය. අලෝහමය khනිජයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අලෝහමය khනිජය තමයි මිනිරන්. මිනිරන්. මේ මිනිරන් ගැන පොඩ්ඩක් අපි දැනගන්න ඕනේ. මේ මිනිරන් කියන්නේ මොනවද? මිනිරන් හදන්නේ මොකටද? මිනිරන් වලින් අපි ගන්න වැඩ මොනවද? මිනිරන් වලින් ඇත්තටම ප්‍රයෝජන ගොඩාක් කරනවා. කැන්සල් කූරු, තීන්ත නිපදවීම, තීන්ත අච්චු, එතකොට වියලි කෝෂ, මේ වගේ වැඩ ගොඩාක් කරනවා. මේ මිනිරන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මිනිරන් ප්‍රධාන කොටස් දෙකයි. ඒ කියන්නේ මේ මිනිරන් තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. දමනි මිනිරනුයි, තලාතු මිනිරනුයි කියලා. මොනවද? මිනිරන් ප්‍රධාන කොටස් දෙකයි. මිනිරන් ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි දමනි මිනිරන්, අනිත් එක තලාතු මිනිරන්. ඔන්න. ඔයාලට මිනිරන් සම්බන්ධව පොඩි අවබෝධයක් දැන් එන්නේදී මම ඇත්තටම අදාළේ මිනිරන් කියන්නේ මොනවද, මේ මිනිරන් මොකටද එහෙම කතා කරන්න නෙවෙයි. මේ මිනිරන් තියෙනවා ව්‍යාප්ත වෙලා ප්‍රදේශ. ඔයාලට ප්‍රශ්නයකට රචනා ප්‍රශ්නයකට අහන්න පුළුවන්. මිනිරන් ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ දෙකක් කියන ප්‍රදේශ දෙකක් අහන්න. ඔන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තලාතුයි දමනි මිනිරන්. දමනි මිනිරන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහෙද? තලාතු මිනිරන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහෙද? ඉතින් මේකට දමනි මිනිරන් ව්‍යාප්ත වෙලා තියෙන සෙට් එකට වෙනම කවියකුයි, තලාතු මිනිරන් වලට සෙට් වෙලා තියෙන වෙනම කවියකුයි මම අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. ලස්සනට පාඩම් කරන්න ලේසි වෙන්න සහ විනෝදයෙන් පාඩම් කරන්න, ආසාවෙන් පාඩම් කරන්න. අපි බලමු දමනි. ඉස්සරම දමනි මිනිරන් බලමු. දමනි මිනිරන්, තලාතු මිනිරන්. ඔන්න මිනිරන් කොටස් දෙකයි කියවා මම කලින්. දමනි මිනිරන්, තලාතු මිනිරන්. දැන් මේ මිනිරන් කොටස් දෙක අපි කොහෙද ව්‍යාප්ත වෙලා යන්නේ කියලා බලන්න යන්නේ. කොටස් දෙක වෙන වෙනම. කොටස් දෙක වෙන වෙනම මම ඔයාලට අද කියලා දෙනවා. මේ විනාඩි කිහිපය ඇතුළත මේ කොටස් දෙක ව්‍යාප්ත වෙලා තියෙන හැම ප්‍රදේශයක්ම පේලි 8කින් දෙකම පාඩම් කරන්නේ කොහොමද කියලා මම සරලව කියලා දෙන්න යන්නේ. ඔන්න දමනි මිනිරන්. දමනි මිනිරන් ප්‍රදේශ ගත්තොත් ඔන්න මම කියන්නම් කහට ගහ. කහට ගහ පතල, කොළොන් ගහ පතල, බෝගල රන්ගල, සියවලා පිටිය කියලා තියෙනවා. බෝගල, රන්ගල, සියවලා පිටිය. තව තිබ්බා රාගෙදර කියලා තියෙනවා. බෝතලේ ප්‍රදේශය කියලා තියෙනවා. ඔන්න ඔය සෙට් එක. මේ ටික කහට ගහ, පතල, කොළොන් ගහ, පතල, බෝගල, රන්ගල, සියඹලා පිටිය, රාගෙදර, බෝතලේ ප්‍රදේශය. මේ මොකෝකෙන් ඇහුවත් මේ කොළොන් ගහ, පතල සම්බන්ධ ඇහුවත්, කහට ගහ මොන මිනිරන්ද ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඇහුවත්, බෝගල මොන මිනිරන්ද ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඇහුවත්
ඔයාලට උත්තර දෙයි ගන්න පුළුවන් මට්ටමක තියෙන්න ඕනේ. MCQ අනිවාර්ය ප්‍රශ්නයක්. සියඹලාපිටියේ ප්‍රදේශයේ මොන මිනිරන්ද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට ඔයා දැනන් ඉන්න ඕන මේ සෙට් එකම දැනන් ඉන්න එක ඉතාම වැදගත් වෙන්නේ ඒකයි. හරිද? මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක් ගෙදරදීම අරන් යන්න පුළුවන් එතකොට. අපි බලමු. කහට ගහ කොළුන් ගහ පතල බෝගල රංගල සියඹලා පිටිය රාගෙදර බෝතලේ ප්‍රදේශ දමනී මිනිරන් තියන ප්‍රදේශ ඉවරයි. දමනී මිනිරන් ඉවරයි. කහට ගහ කොළොන් ගහ පතල. කහට ගහ පතලයි කොළොන් ගහ පතලයි මම කහට ගහ කොළොන් ගහ කියලා විතරක් කියලා පතල කියනවා. මේ දෙකටම පතල පතල එනවා එතකොට. ඒ කොහොමත් ඔයාලට තේරෙනවා. කහට ගහ කොළොන් ගහ පතල බෝගල රංගල සියඹලා පිටිය රාගෙදර බෝතලේ ප්‍රදේශ මේ සෙට් එක කොහෙද තියෙන්නේ කියලා මතක් වෙන්න අන්තිම පේලියේදී කියනවා දමනී මිනිරන් තියෙන ප්‍රදේශ. මම තව පාරක් කියන්නම්. කහට ගහ කොළුන් ගහ පතල බෝගල රංගල සියඹලා පිටිය රාගෙදර බෝතලේ ප්‍රදේශ දමනී මිනිරන් තියන ප්‍රදේශ. ඔල පැන කරන් ඒ කවිය ලියා ගන්න. ඔන්න දමනී මිනිරන් තියන ප්‍රදේශ සෙට් එකම දැන් වඩ පුළුවන්. අපි යන් ඊට පස්සේ තලාතු මිනිරන්. මිනිරන් කොටස් දෙකයි දමනී මිනිරන් තලාතු මිනිරන්. අපි යන් දැන් තලාතු මිනිරන් සෙට් එකට තලාතු මිනිරන් සෙට් එක ගත්තොත් තියෙන තැන් ගත්තොත් පල්ලේ කැලේ තියෙනවා. ඔන්න ලිස්ට් එක පල්ලේ කැලේ. අර ටිකට් ගහන්නේ සංගත්කාරයේම. ඩිලිස්කෝප් ගන්නද? නෑ ඒක නෙවෙයි. පල්ලේ කැලේ කියන වෙන කොහේ වින්දද? ඒ පල්ලේ කැලේම නෙවෙයි යා. ඊළඟට මයිල පිටිය තියෙනවා. මයිල පිටිය. තලාගොඩ. මයිල පිටිය තලාගොඩ. තලාගොඩ. ඔන්න මයිල පිටිය තලාගොඩ ඊට පස්සේ දුටුවැව තියෙනවා. මාර නම් නේද මේවා. දුටුවැව කලාතුවය පින්නවල කලාතුවය පින්නවල නා අපි ළඟයි. අයියෝ බලන්න එහෙම යන්න ඕන කොහෙටද යන්න ඕන? පින්නවල. ඔන්න මේ ලිස්ට් එක. පල්ලේ කැලේ මයිල පිටිය තලාගොඩ දුටුවැව කලාතුවය පින්නවල. දැන් මේ සෙට් එකම පාඩම් කරගන්න එක වාසියක් තමයි. දැන් තලාගොඩ ප්‍රදේශයේ පවතින මිනිරන් මොනවද ඇහුවොත් ඔයා දමනි මිනිරන් එහෙම ලිව්වොත් උත්තරේ වැරදි. එතකොට ඔයා දැනන් ඉන්න ඕන තලාතු ගොඩ තියෙන්නේ තලාතු මිනිරන් කියලා. දුටුවැව තලාතු මිනිරන්. කලාතු ඔය තලාතු මිනිරන් ගොඩේ. පින්නවල තියෙන්නේ තලාතු මිනිරන්. පල්ලේ කැලේ තියෙන්නේ තලාතු මිනිරන්. ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ. මේ සෙට් එකම දැනන් හිටියොත් තමයි මේකෙන් ඒ කියන්නේ මේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශයේ මොන විදියට ඇව්වත් ඔයාලට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ මේ සෙට් එකම දැනන් හිටියොත්. මේ එකයිනේ අහන්නේ. එකක් අහලා දැන් හරි. ඔයාගේ වාසනාව આવොත් ඔයා පාඩම් කරගන්න එක ඒකට આવොත් හොඳයි ඉතින්. එහෙම නෑ ඉතින් ගොඩක් දුරට. ඒ හින්දා මේ ඔක්කොම පාඩම් කරගන්න එක වාසිය එකයි. අපි බලමු දැන් තලාතු මිනිරන් කොහොමද ලස්සනකට කවියකට නගන්නේ කියලා. පල්ලේ කැලේ ගොඩක වෙල පදුල්ල මයිල පිටිය තාලා ගොඩ දුටුවැව තලාතු ඔය පින්නවල යන ටික තලාතු මිනිරන් තියන ප්‍රදේශ. පල්ලේ කැලේ ගොඩක වෙල. මට මෙතන ගොඩක වෙල දාන්න බැරි කියලා අපි දාමු මේ හරිය ගොඩක වෙල. වීඩියෝ එක ස්ලෝ කරලා හැරි කොලයක් පැන කරලා මේ කවිය දෙක ලියා ගන්න වෙනම දමන මිනිරන් කියන්නේ මේ කවිය දමන මිනිරන් වලට මේ කවිය තලාතු මිනිරන් වලට මේ කවිය කියලා ඔයාලම ෂෝට් නෝට් එකක් ඔයාලම හදාගන්න ඔයාලගේ මතින්. එතකොට පාඩම් කරන්න ඇත්තටම ලේසි. ඊට පස්සේ මේ අදාළ පිටුවේ අච්චු පොතේ පුළුවන් නම් ඒ අදාළ පිටුව අලවන්න. එතකොට ඔයාලට මේ පෙරලෙන මොන හරි මේ මෙහෙමයි කියලා ඔයාලට පාඩම් කරගන්න ලේසි. එතකොට අපි බලමු තව පාරක් මේ කවිය. පල්ලේ කැලේ ගොඩක වෙල බදුල්ල මයිල පිටිය තාලා ගොඩ දුටුවැව
තලාතු ඔය පින්නවල යන ටික තලාතු මිනිරන් තියන ප්‍රදේශ තලාතු මිනිරන් තියන ප්‍රදේශ. අපි කවි දෙකම එකට කියමු. කාට ගහ කොළුන් ගහ පතල බොගල රංගල සියඹලා පිටිය රාගෙදර බෝතලේ ප්‍රදේශ දමනී මිනිරන් තියන ප්‍රදේශ දමනී මිනිරන් තියන ප්‍රදේශ පල්ලේ කැලේ ගොඩක වෙල බඳුල්ල මයිල පිටිය තාලා ගොඩ දුටු වැව තාලාතු ඔය පින්නවල යන ටික තාලාතු මිනිරන් තියන ප්‍රදේශ තාලාතු මිනිරන් තියන ප්‍රදේශ. ලස්සනට පේලි යටින් මුළු ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ දමනි මිනිරන් තාලාතු මිනිරන් ඔක්කොගේම පාඩම් කරගන්න මේ විදිහට පුළුවන්. හරිම ලේසි. කවි දෙක ලියා ගන්න වෙන වෙනම ඊට පස්සේ අදාළ තැනේ අරව ගන්න. O level සබ්ජෙක්ට් අපි ඔක්කොම මේ විදිහට පුළුවන්. අපි මම දන්න සබ්ජෙක්ට් ඔක්කොම මේ විදිහට මම හදාගත්ත කවි ඔයාලට ඉදිරිපත් කරනවා බලාපොරොත්තු වෙනවා ඉස්සර ඊළඟ වීඩියෝ වලින්. එතකොට භූගෝලය විතරක් නෙවෙයි විෂයන් මම දන්න විෂයන් හැම එකකින්ම වාගේ ඔයාලට මම හදලා තියෙන කවි ඔක්කොම ඔයාලට අනිවාර්යෙන් මම ගේනවා. මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. ඒතර මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒක වැදගත්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම අදට සමු ගන්නවා. අයිබෝවන්.